පයිලට් කෙනෙක් දාන හෙල්මට් එකක්. හැබැයි මේක එසේ මෙසේ හෙල්මට් එකක් නෙමෙයි. රුපියල් කෝටි 15කට අධික යුද තාක්ෂණික පිම්මක්. F-35 ගුවන් නියමුවන් පළදින හෙල්මට් එක ඇයි මෙච්චර ගණන්? හිතන්න ඔයා ඉන්නේ F-35 ප්‍රහාරක ගුවන් යානයක කියලා. ඔයාට ඕන යානය පහත තියෙන පොළව බලන්න. ඔළුව පාත් කරාට පේන්නේ යානයේ තහඩු විතරයි. හැබැයි මේ හෙල්මට් එක පළදින ගුවන් නියමුවාට හිස පහත් කළ සැනින් පේන්නේ පොළව. යානය හරහා නියමුවා පොළව දකින්නේ කොහොමද කියලා දන්නවද? මේ F-35 යානාවල සවි කරලා තියෙන අති ප්‍රබල කැමරා 6ක් තියෙනවා. ඒ හරහා හෙල්මට් එකට ලැබෙන සජීවී දත්ත තිරය මත දර්ශනය කිරීම මෙහි පිටුපස ඇති තාක්ෂණයයි. හැබැයි මට මේ හෙල්මට් එකේ ගානවත් යානයේ පිටත දකින්න හැකි එක්ස්රේ විෂන් එක එහෙමත් නැත්තම් DAS තාක්ෂණය නෙමෙයි පට්ට කියලා හිතුනේ. මේ හෙල්මට් එකට පුළුවන් නියමුවා ඇස් වලින් බලන ඉලක්කයක් හෙවත් ටාගට් එක ෂණිකව ලොක් කරලා පහර දෙන්න. ඉස්සර ගුවන් නියමුව බොත්තම් ඔබ යුද්ධ කරපු කාලෙන් ගොඩක් ඉස්සරහට F-35 ගුවන් නියමුවා ගිහින් ඉවරයි. ඩෑෂ්බෝඩ් එක දිහා බැලීමකින් තොරව නියමුවාගේ හෙල්මට් වයිසරය මත ඇති හෙඩ්-අප් ඩිස්ප්ලේ එක හරහා යානයේ දත්ත වගේම සතුරු යානා තිබෙන ස්ථානවල සියලු තොරතුරු බලා ගන්න පුළුවන්. මේ හෙල්මට් එකේ තියෙන තවත් පට්ටම වැඩ කෑල්ලක් තමා ඉස්සර වගේ රාත්‍රී මෙහෙයුම් වලට පළදින නයිට් විෂන් ගොගල්ස් පළදින්න අවශ්‍ය නොවීම. අපි ෆිල්ම් වල දකින්න කොළපාට නයිට් විෂන් පළදින සෙබළුන්ට වඩා ඉතා පැහැදිලිව කොටිම කිව්වොත් දවල් වගේ රාත්‍රී දර්ශන මේ හෙල්මට් එක හරහා නියමුවාගේ ඇස් වලට පෙන්눔 කරනවා. ඉතින් මේ වගේ අධි තාක්ෂණික උපකරණයක් ආවට ගියාට හැමෝටම දාගන්න බෑ. සෑම F-35 නියමුවෙක්ටම එයාටම කියලා හෙල්මට් එකක් හදලා තියෙන්නේ. පළමුව නියමුවාගේ හිස 3D laser scan එකකින් මැනගෙන තමා දශමෙට මේ හෙල්මට් එක හදන්නේ. සෑම මාස 4කටම වරක් මේ කියන හෙල්මට් එකේ ෆිටින් එක හරියටම තියනවාද කියලා බලලා නිවැරදි කිරීම සිද්ධ කරනවා. යානයෙන් එපිට ඕනම අස්සක් මුල්ලක් දිහා හිස හරවා බලන්න හැකියාව, එක බැල්මකින් සතුරු යානා ටාගට් ඔන් කිරීමේ හැකියාව, නයිට් විෂන්, මිත්‍ර යානා එක්ක පැහැදිලිව කතා කරන්න හැකි ඉන්බිල්ට් නොයිස් කැන්සලේෂන් තාක්ෂණය සහිත කොටින්ම කිව්වොත් යානය පයිලට්ගේ කටහඬින් පාලනය කරන්න පුළුවන් ඇඟේම කොටසක් බවට පත් කරන ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක නියමුවන්ගේ යුද තාක්ෂණය තමා මේ. ඉවර කරන්න කලින් 30 වසරක යුද්ධයේදී අපේ ගුවන් හමුදාව කළ කැපකිරීම ගැන වචනයක් කියන්න ඕනමයි. අපේ ගුවන් නියමුව අසීමිත තාක්ෂණයක් සහිත යුද ලෝකයේ Tamanට ලැබුණු ඊටාත්ම සීමිත සම්පත් වලින් කළ මෙහෙය අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. රාත්‍රී ගුවන් මෙහෙයුම් කුටින්ගේ කටටම බැහැලා අපේ රණවිරුවන් බේරගෙන ආපු අවස්ථා මතක් වෙද්දී මට නම් හිතුනේ තාක්ෂණය කොයිතරම් ඉදිරියට ගියත් අපේ නියමුවන්ගේ තිබිච්ච ඒ දක්ෂතාවය, එඩිතරකම ඒ ඔක්කොටම යටයි කියලයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. SL Fireball YouTube channel එක subscribe කරන්න ඔබ සැමට ආරාධනා. සුබ දවසක්.